ඔගොල්ලෝ දන්නවද කැම්පස් රැග් එක පටන් ගන්නේ WhatsApp group එකකින් කියලා. අද කතා කරමු අලවෙන අයට අලවෙන්න දෙන්න නැති වෙන්න නවකවදය කරවන ශිෂ්‍ය සංගම් කොහොමද ට්‍රික්ස් යූස් කරන්න කියලා. මම රුක්ෂාන් ප්‍රියනාත් මම රාජ්‍ය විශ්වවිද්‍යාලයක ප්‍රථම වසර සිසුවෙක්. මම කියන්නේ එක්තරා විශ්වවිද්‍යාලයක් ගැන නොව සමස්ත ශ්‍රී ලංකයේ පොදු රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිදුවන නවකවදය පිළිබඳව බව කරුණාවෙන් සලකන්න. කැම්පස් ඉන්ටෙක් කාලෙට WhatsApp group හැදෙනව නේද? මේ හැම WhatsApp group එකකටම කොල්ලටත් එන්න පුළුවන් බල්ලටත් එන්න පුළුවන් නේද? මේ වගේ ඇඩ්මින්ස්ලා කවුද කියලා ඕගොල්ලෝ කවදාද හිතලා බලලා තියෙනවද? ඔගොල්ලෝ දන්නවද සමස්ත නවකවද වේවේ නවකවදේ කරවන ශිෂ්‍ය සංගම් යටතේ මේගොල්ලෝ WhatsApp group හදනවා කියලා. අලුතෙන් ඉන්ටෙක් එකක් ආවට පස්සේ මේගොල්ලෝ WhatsApp group හදලා ඒකේ ඇඩ්මින් පැනල් එක විදිහට නවකවද කරුවන්ව දාලා තමන්ගේ විශ්වවිද්‍යාලයට අදාළ ළමයි එකතු කරගන්නවා. මෙහෙම එකතු කරගෙන ළමයින් එක අදහස් බෙදා ගනිමින් හැසිරෙනවා. මේක ගොඩක්ම වෙන්නේ කාන්තාවන් විදිහට. කාන්තාවන් විදිහට ෆේක් account හදාගෙන ලිංගිකත්වයේ සම්බන්ධ දේවල් කතා කරමින් සමහර සිසුන්ට inbox message දාමින් කවුද දුර්වලයා කාටද රැක් කරන්න පුළුවන් කියනක මේගොල්ලෝ පසු විපරමක් විදිහට හොයාගන්නවා සහ රැක් කරන්න අමාරු අය කැම්පස් එකට ඇවිල්ලා තියෙනවද කියලා මේගොල්ලෝ පසු විපරමක් කරලා report එකක් හදනවා. මේකට මේගොල්ලෝ ලස්සන නමක් දාගෙන තියෙනවා. CID කියලා. හරිද? දැන් නවකවදේ කරවන මහා ශිෂ්‍ය සංගමේ යටතේ ඉන්න අය දන්නවා කවුද රැක් කරන්න සුදුසු අය සහ කවුද නුසුදුසු අය කියලා. ඔන්න පළවෙනි ස්ටෙප් එකට යන්න. ඊළඟට ආවට පස්සේ තමයි නවකවදේ කියන කාලය ආරම්භ වෙන්නේ. මේකදී නවකවදේ කරන්න කලින් මේගොල්ලෝ කරන දෙයක් තමයි තෙල බෙදනවා. අහලාදනේ බ්‍රේන් වොෂ් කරනවා. මේ බ්‍රේන් වොෂ් කිරීමේදී විශ්වවිද්‍යාලයේ ගේට්ටුවෙන් ඇතුලේ සහ සමස්ත විශ්වවිද්‍යාලයේ ඉන්න ජනතාව හැරෙන්නට පරිපාලනය සහ සමස්ත මහ ජනතාව කියන විරුද්ධවාදීන් කියන අදහස ප්‍රථම වසරේ සිසුන්ගේ ඔළුවට දානවා. කිසිම විදියකින් කියන්නේ අපිට බදු ගෙවන්නේ මේ රටේ ජනතාව මල්ලි නංගි. එයාලට අපි සේවය කරන්න ඕන. අපි නීතිගරුකව හැසිරෙන්න ඕන. අපි රටේ නීතියට එකග වෙන්න ඕන කියලා කියන්නේ නැහැ. කෙලින්ම කියන්නේ කැම්පස් එක වටේ ඉන්න හැමෝම විරුද්ධවාදියෝ. කැම්පස් වලට විරුද්ධ අය, කැම්පස් වලට ගල් ගහන අය, අපි විතරයි හොඳ, අපි නැත්තම් උඹලට ඉන්න බෑ කියලා. කොටින්ම විශ්වවිද්‍යාලයේ තියෙන පරිසරයේ ඉන්න මිනිස්සු සේරම දූෂිතයෝ, හිංසිතයෝ, නින්දිතයෝ, අපරාධකාරයෝ බවට මේ නවකවදේ කරවන සිසුන් ප්‍රථම වසරේ සිසුන්ගේ ඔළුවලට දාලා එයාලා බ්‍රේන් වොෂ් කරනවා. කැම්පස් වටේ ඉන්න මිනිස්සු පට්ට හොඳයි. උන් ඕන සපෝට් එකක් දෙනවා කැම්පස් ළමයිට. ගොඩක් ෆස්ට් ඉයර්ස්ලාට කැම්පස් එක සෙට් වෙන්නේ ටිකක් දුර ඈත පැත්තවලනේ. තමන්ගේ ගෙවල් වල පැතිවල නෙමෙයි. එතකොට ඒගොල්ලෝ හිතනවා මෙයාලා කියන කතාව ඇත්ත තමයි. මට කැම්පස් එකේ සර්වයිව් වෙන්න නම් මේගොල්ලෝ ඕන. ඒ නිසා මෙයාලා කියන විදිහට ඉන්න වෙනවා කියලා ළමයි බ්‍රේන් වොෂ් කරනවා. හැබැයි මෙතන ඉන්නවා ගයිස් මේවට අහු වෙන්න බැරි සමාජයේ සහ ප්‍රායෝගිකත්වයේ පිළිබඳ දැනුමක් තියෙන කොටසක්. මම අලවෙනවා. අත්හරින ලද කියන කොටසට යනවා. නැත්තම් නවකවාදයට විරෝධී නීතිකරුක සාමකාමී පුද්ගලෙක් වෙනවා කියලා සමහර අය තීරණය කරනවා. අන්න එයාලා වහු කරගන්න කොටස තමයි ඊළඟට ක්‍රියාත්මක වෙන්නේ. නවකවාදයට විරුද්ධ වෙන කොටසව අල්ලගන්න ක්‍රියාත්මක වෙන දේ තමයි ඒ අයට ශාරීරික සහ මානසික හිංසනය ක්‍රියාත්මක කිරීම. කැම්පස් එකේ යනකොට අලියෝ කියලා කෑ ගහනවා. කැම්පස් එකේ එක එක තැන්වලට යන්න එපා කියලා නීති පනවනවා. යනකොට අමුතු අසභ්‍ය වචන වලින් බනිනවා. විශේෂයෙන් කාන්තා ගෑනු ළමයිට අසභ්‍ය විදියට ලිංගික ක්‍රියාකාරකම් ගැන කී බනිනවා. සිසුන්ට පහර දීම් සිද්ධ කරනවා. කායික සහ මානසික හිංසනය වෙලා බැරිම තැන සමහර සිසුන් තීරණය කරනවා හරි මම රැග් වෙනවා කියලා. හැබැයි එතනිනුත් අහුවෙන්නේ නැති අය ඉන්නවා. ඒ යාගේ තියෙන ඊළඟ වීක් පොයින්ට් එක මේ නවකවාදයේ කරවන්නන් විසින් යූස් කරනවා. A කියන කෙනයි B කියන කෙනයි හොඳම යාළුවෝ. A කියන කෙනා නවකවාදී විරෝධිකයෙක්, B කියන කෙනා නවකවාදයට අකමැත්තෙන්වත් ලක්ුණු කෙනෙක්. ඔයා දන්නවද? A කියන කෙනා රැග්ගුන්නේ නැහැ කියලා B කියන කෙනාට අමානුෂිකව නවකවාදයේ ක්‍රියාත්මක කරනවා. ඒකෙන් මොකද වෙන්නේ? අර කෙනා තමන් ඉන්න බැජ් එක ඇතුලේ කොන්නෙනවා. බැජ් එකේ සිසුවියන්ගෙන් මානසික සහ ශාරීරික හිංසනකට ලක් වෙනවා විතරක් නෙමෙයි. තමන්ගේ බැජ් එකේ අය තමන් නිසා මානසික සහ ශාරීරික හිංසනයට ලක් වෙනවා බලන් ඉන්න බැරි නිසා මේගොල්ලෝ අකමැත්තෙන්වත් නවකවාදයට ලක් වෙන්න තීරණය කරනවා. ඇත්තටම නවකවාදයට විරුද්ධව සාමාන්‍ය පෙළ කාලේ ඉඳලා කෑ ගහන කෙනෙක් විදියට මම කට්ටියත් එක්ක කතා කරලා තියෙන නිසා මට දැනෙච්ච ශ්‍රී ලංකා පද්ධතියේ තියෙන පොදු ගැටලුව තමයි මේක. මම හිතන්නේ සමස්ත මහ ජනතාව මේව දැනගන්න ඕන. බදු ගෙවන මහ ජනතාවට මේව දැනගැනීමේ අයිතියක් තියෙනවා. විශ්වවිද්‍යාල පරිසරය අපේ උපාධියට මේ රටේ මිනිස්සුන්ගේ රාජ්‍ය විශ්වවිද්‍යාල උපාධියට බදු ගෙවන්නේ මේ රටේ ජනතාව නැත්තම් මේ වීඩියෝ එක බලන ඔයා ප්‍රයිවට් කැම්පස් ගියත් ගවර්න්මන්ට් කැම්පස් ගියත් ඔයා මොන රස්සාව කරත් ඔයා දැනුවත්ත හෝ නොදැනුවත්ත ඔයාගේ බදු මුදල් මගේ කැම්පස් එකට යූස් වෙනවා. ඒ නිසා මේ හැමදේම මේ රටේ මහ ජනතාව දැනගන්න ඕන. මේ රටේ මහ ජනතාව තමයි මේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය නඩත්තු කරන්නේ. ඒකත් හොඳට මතක තියාගන්න ඕන සහ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුළේ වෙන නීති විරෝධී ක්‍රියාවලට විරුද්ධ වෙන්නට මහ ජනතාවට අයිතිය තියෙනවා සහ මහ ජනතාවට පූර්ණ ආරක්ෂාව ඒ යටතේ ලැබෙනවා. මං හිතන්නේ දැන් බදු ගෙවන ජනතාවට තේරෙනවා ඇති කැම්පස් ඇතුළේ කොච්චර ප්‍රචණ්ඩත්වයක් ක්‍රියාත්මක වෙනවද කියලා.